ගොඩක් අය තමන්ගේ රැකියා ස්ථානයේ ඉන්නේ පැසෙන්ජර් සීට් එකේ. කවුරු හරි තමන්ට මැදිහත් වෙලා ප්‍රොමෝෂන් එකක් දෙයි. එහෙම නැත්නම් තමන්ගේ සැලරි එක කවදා හරි මැනේජ්මන්ට් එකට හිතලා ඉන්ක්‍රිමන්ට් එකක් දෙයි කියලා බලාපොරොත්තු වෙමින් තමන්ගේ ජීවිතේ අරමුණක් නැතුව ජොබ් එකක් ඇතුලේ හිර වෙලා ඉන්නවා. ජොබ් එක කරන හැම කෙනෙක්ටම අනිවාර්යයෙන්ම අරමුණක් තියෙන්න ඕන. ඉදිරි අවුරුදු 5 මගේ ජීවිතේ මම කොතෙන්ටද යන්නේ? ඊළඟ අවුරුදු 5 ඇතුළත මම බලාපොරොත්තු වෙන ඇචීව්මන්ට් එක මොකද්ද? මම යන්න බලාපොරොත්තු වෙන ප්‍රොමෝෂන් එක. එහෙම නැත්නම් පොසිෂන් එක මොකද්ද? මේකට මට තියෙන වැඩපිළිවෙල මොකද්ද? දැනට වැඩ කරගෙන ඉන්න ආයතනය ඇතුලේ මට ප්‍රොමෝෂන් එකක් ගන්න පුළුවන්ද? දියුණු වෙන්න පුළුවන්ද? මේ හැමදේම පිළිබඳ හොඳ අවධානයක්, අවබෝධයක් තිබුණොත් විතරයි විශේෂයෙන්ම ප්‍රයිවට් සෙක්ටර් එකේ කෝපරේට් එන්වයරන්මන්ට් එකක් ඇතුලේ ඇචීව්මන්ට් එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ජීවිතේ Taman බලාපොරොත්තු වෙන තැනට යන්න පුළුවන්. රැකියා ස්ථානීය Tamanගේ රැකියා ජීවිතය ඇතුලේ යන්න බලාපොරොත්තු වෙන නිශ්චිත අරමුණක් තියෙන්න ඕන. ඒ නිශ්චිත අරමුණට අනිවාර්යයෙන්ම කාල සීමාවක් තියෙන්න ඕන. ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තියෙන්න ඕන. සමහර විට ඔයාට ඒ අරමුණට යන්න අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් එක්ස්පීරියන්ස් එක අවශ්‍ය වෙන්න පුළුවන්. ඒකට අදාළ කරන ටෙක්නිකල් නොලෙජ් එක, නොහව් එක අදාළ වෙන්න පුළුවන්. මේ හැමදේම ඔයා ක්‍රමානුකූලව දියුණු කරගන්න ඕන. වැදගත්ම දෙයක් තමයි මගේ ජීවිතයේදී ඉගෙනගත්තු හැම දෙයකටම අවශ්‍ය කරන කාලයක් තියෙනවා. මේ අවශ්‍ය කරන කාලය ක්‍රමානුකූලව දුන්නොත් යම්කිසි අරමුණකට වැඩපිළිවෙලකට වැඩ කළොත් විතරයි අපි බලාපොරොත්තු වෙන අරමුණට යන්න පුළුවන්. මගේ ජීවිතේ මුල්ම රස්සා වුණේ ජූනියර් ඩිජිටල් මාකටිං එක්සිකියුටිව් කෙනෙක් විදිහට රැකියාව ආරම්භ කරපු එක. මේ ගමනේදී මාකටිං මැනේජර් කෙනෙක් දක්වා දියුණු වෙන්න ලොකු අරමුණක් තිබුණා. ඒ අරමුණට අවශ්‍ය කරන ස්කිල්ස් ටික, ටෙක්නිකල් නොහව් එක ක්‍රමානුකූලව කාලයත් එක්ක තමයි නිර්මාණය කරගෙන හදාගත්තේ. මම කලින් කිව්වා වගේ ගොඩක් අය රැකියා ස්ථානයේ ඉන්නේ පැසෙන්ජර් සීට් එකේ. හැබැයි ප්‍රොෆෙෂනල් කැරියර් පාත් එකේ Taman ඩ්‍රයිවිං සීට් එකට ආවට පස්සේ ඒ කෙනාට පුළුවන් Tamanට යන්න ඕන දිශාවට ප්‍රොෆෙෂනල් පාත් එක ඩෙවලොප් කරගන්න. දැන් ඔයාලට තේරෙනවා ප්‍රොෆෙෂනල් එන්වයරන්මන්ට් එක ඉදිරියට යන්න නම් ටාගට් එකක් තියෙන්න ඕන, ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තියෙන්න ඕන. මීට අමතරව අපි වැදගත්ම දෙයක් මතක තියාගන්න ඕන. ඕනම ව්‍යාපාරයක හිමිකරුවෙක්, ඩිරෙක්ටර් කෙනෙක්, ඩිරෙක්ටර් බෝඩ් එකක් තවත් කෙනෙක්ව රැකියාවකට ගන්නේ ඒ පුද්ගලයාට දෙන පඩියට සාපේක්ෂව ලොකු වැඩ කොටසක් කරයි කියලා බලාපොරොත්තු වෙන. ඔෆිස් එකක වර්ග දෙකක මිනිස්සු ඉන්නවා. එදිනෙදා ජීවිතයේ Tamanට හම්බෙන වැඩ විතරක් කරලා කොහෙන් හරි ප්‍රොමෝෂන් එකක්, සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් අවුරුද්දකට සැරයක් හම්බ වෙයි කියලා හිතලා Tamanට තියෙන වැඩ ටික විතරක් කරලා මාසේ අන්තිමට පඩිය අරගෙන ගෙදර යන මිනිස්සු. මෙයාලට තමයි පැසෙන්ජර් සීට් එකේ ඉන්න අය කියලා කියන්නේ. හැබැයි ඕනම ඕගනයිසේෂන් එකක ඉන්නවා ඩ්‍රයිවර් සීට් එකේ ඉඳගෙන Tamanගේ කැරියර් පාත් එක ඩෙවලොප් කරගන්න අය. මේ අය එදිනෙදා ජීවිතේ Tamanට ලැබෙන වැඩ කොටසට අමතරව Tamanගේ ජොබ් ස්කෝප් එකට අදාළ කම්පැනියේ තියෙන දැවෙන ප්‍රශ්න වලට නිර්මාණශීලී උත්තර හොයනවා. ඒ විතරක් මදි. ඒ නිර්මාණශීලී උත්තර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රමවේදත් හොයලා බලනවා. නමුත් මෙතෙන්දි වැදගත් කාරණයක් තියෙනවා. ඔයා කොච්චර මහන්සි වෙලා වැඩ කරත් ඒ කරන වැඩ කටයුතු වල වයස මහන්සිය ප්‍රතිඵල ඉහළ කළමනාකාරීත්වයට sannivedanaya වෙන්නේ නැත්නම් ඔයාගේ ටාගට් එකට ඔයා ගමන් කරන වේගය වේගින් අඩු වෙන්න ගන්නවා. මොකද ඔයාගේ ඉමීඩියට් බොස්ගෙන් ඉහළට ඔයාගේ පර්ෆෝමන්ස් යන්නේ නැත්නම් ඔයාගේ ඉමීඩියට් බොස්ගෙන් එහාට ඔයාගේ පර්ෆෝමන්ස් වල වැලියු එක කමියුනිකේට් වෙන්නේ නැත්නම් ඒක ගොඩක් නෙගටිව් විදියට ජීවිතයට බලපානවා. මෙන්න මේ නිසායි අපි මොකක් හරි ක්‍රමවේදයක් නිර්මාණය කරගන්න ඕන තමන්ගේ රැකියා එන්වයරන්මන්ට් එකට ගැලපෙන විදියට ඒ වගේම තමන්ගේ ඉහළ නිලධාරීන් තරහ කරගන්න නැතුව උපක්‍රමිකව ඉහළ කළමනාකාරීත්වය රීච් කරගෙන එතනින් එහාට ඔයාගේ හැකියාව දක්ෂතාවය පර්ෆෝමන්ස් පිළිබඳ පණිවිඩය අරගෙන යන්න. මෙතෙන්දී ඔයාගේ ජොබ් රෝල් එකට ගැලපෙන විදියට ඔයාගේ හැසිරීම, පෙනුම, ඒ වගේම ඔයාගේ ප්‍රසන්ටේෂන් ස්කිල්ස්, කමියුනිකේෂන් ස්කිල්ස් කියන ඒවත් අතිශයින්ම වැදගත් වෙනවා. මේ විදිහට ඔයාගේ ප්‍රොෆෙෂනල් නොලෙජ් එක, ටෙක්නිකල් නොහව් එක ඩෙවලොප් කරගත්තට පස්සේ ඔයාට ඉබේම කොන්ෆිඩන්ට් එකක් එනවා මැනේජ්මන්ට් එක ඉස්සරහට ගිහිල්ලා, එහෙම නැත්නම් CEO, මැනේජින් ඩිරෙක්ටර් කෙනෙක්, එහෙම නැත්නම් මැනේජර් කෙනෙක් ඉස්සරහට ගිහිල්ලා ඔයාගේ වටිනාකම ඩිමාන්ඩ් කරන්න. මෙන්න මේ අවස්ථාව තමයි ඔයාගේ ප්‍රොමෝෂන් එක, සැලරි ඉන්ක්‍රිමන්ට් එක ඩිමාන්ඩ් කරන්න තියෙන අවස්ථාව. හැබැයි මේකෙදි අවධානය යොමු කරන්න ඕන තව කාරණා ගොඩක් තියෙනවා. ඕනම ඔෆිස් එකක ඔෆිස් පොලිටික්ස් තියෙනවා. මේවත් එක ජීවත් වෙන්න, සවයි වෙන්න, Tamanගේ දේ හරියට පර්ෆෝම් කරලා Tamanට අවශ්‍ය ඩිසයර් ඩෙස්ටිනේෂන් එකට යන්න හැකියාව දියුණු කරගන්න ඕනේ. ඒ වගේම ඔයා මැනේජ්මන්ට් එක ඉස්සරහට ගිහිල්ලා ඍජුව මේ වගේ ඩිමාන්ඩ් එකක් කරන්න කලින් අවධානය යොමු කරන්න ඕන තවත් ඉතාමත් සියුම් කාරණා කිහිපයක් තියෙනවා. රටේ ආර්ථික සමාජීය පරිසරය යහපත් මට්ටමක තියෙනවද? මොකද හදිසියෙවත් ඔයා ඩිමාන්ඩ් කරන ඔපචුනිටි එක මේ රැකියාව ඇතුලේ නැත්නම් වෙන තැනකින් ඒ ඔපචුනිටි එක ගන්න අවස්ථාවක්
ලබා ගන්න රටේ ආර්ථික සමාජීය පරිසරය යහපත් වෙන්න ඕන. ඒ වගේම ඔයාගේ පුද්ගලික ජීවිතය මේ වෙනකොට ඉතාමත් හොඳ මට්ටමක තියෙන්න ඕන. එහෙම නැත්නම් ප්‍රශ්න ගොඩකින් පිරුණු ජීවිතයක ඉන්න මනුස්සයට මේ වගේ දෙයක් ඩිමාන්ඩ් කරලා ජීවිතේ රිස්ක් එකක් ගන්න අමාරුයි. මේක නිසා හැමතිස්සෙම කල්පනා කරන්න ඕන. කැල්කියුලේටඩ් රිස්ක් එකක් අරගෙන ඊළඟ ඔපචුනිටි එක ඩිමාන්ඩ් කරන එක පිළිබඳව. කැල්කියුලේටඩ් රිස්ක් එකක් කියලා කියන්නේ අපි බලාපොරොත්තු වෙන දේ ඒ විදිහටම සිද්ධ නොවුනොත් අපේ ජීවිතේ යහපත් විදිහට පවත්වාගෙන යන්න ෂොක් එකක් එන්නේ නැතුව පවත්වාගෙන යන්න ක්‍රමවේදයක් අපිට තියෙන්න ඕන. මෙන්න මේකෙදි තමයි ඉමර්ජන්සි ෆන්ඩ් එකක් ජීවිතේට තියෙන්න ඕන. ඒ වගේම එඩියුකේෂන් ක්වොලිෆිකේෂන්ස් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් අවශ්‍ය ප්‍රමාණයට දියුණු කරගෙන තියෙන්න ඕන. මේ වගේ ගොඩක් කාරණා මේ channel එකේ ඉස්සරහටත් කතා කරනවා. මතක ඇතුව subscribe කරන්න. මීළඟ වීඩියෝ එකේදී ඊටාම පුංචි තැනින් පටන් ගන්න රැකියාවක ඉහළටම යන්නේ කොහොමද? ඒ වගේම ප්‍රොෆෙෂනල් කැරියර් එක වගේම පර්සනල් ලයිෆ් එක ඩෙවලොප් කරගන්න සක්සස් කරගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව ඉතාමත් ගැඹුරින් කතා කරනවා. ඉතින් ඔයාගේ වටිනා කමෙන්ට් එක පල්ලෙහින් දාන්නත් අමතක කරන්න එපා.